හමිල ජ්‍යෝතිෂ සේවාව වෙනුවෙන් සිංහ ලග්න ඔබ 2026 වසරට ආයුබෝවන් කියා පිළිගන්නවා. සිංහ ලග්න ඔබට වැදගත් පලාඵල විස්තරයක් අවසානයේදී සවන් දුන්නොත් ඔබට හොඳ විස්තර ටිකක් දැනගන්න පුළුවන් වේවි. සිංහ ලග්න ඔබ කොහොමද සමාජශීලීනේ. ඒ නිසා ඔබ 2025 අගභාගයේ දෙසැම්බර් නොවැම්බර් මාසවලදී හොඳට අහගත්තා. අපේ මිනිස්සුන්ට කොච්චර දුන්නත් මදි. කොච්චර දේවල් කරත් මදි. ඒ නිසාමයි බැනුම් අහන්නේ. හොඳ මනුස්සයා කොහේ ගියත් බැනුම් අහනවා. අවංක සේවය කරන පුද්ගලයා කොහේ ගියත් අපහසුතාවයන් වලට පත් වෙනවා. ඒ නිසාම සිංහ ලග්න ඔබට ඒ වගේ තත්ත්වයන් මුහුණ දීමට සිදු වූයේ. ඇතම් අවස්ථාවන් වලදී සමාජයේ සමහර අවස්ථාවලදී ගෙදරින් දූ දරුවන්ගෙන් ඇතිවන පීඩාකාරී තත්ත්වයන් මේ ආදී බොහෝ කාරණාවන් වලට ධෛර්ය සම්පන්න මුහුණ දුන්න ඔබට 2026 කියන්නේ සුවිශේෂී වසරක්. මුල් මාස කීපය කියන්නේ සිංහ ලග්න ඔබට බොහෝ සෙයින් ප්‍රශ්න ගැටලු ඇතිවන කාලයක්. මානසික පීඩාකාරී තත්ත්වයන් ඇති කරන කාලයක්. එහෙත් අප්‍රේල් මාසයෙන් පසු නම් ඔබ ඉතාමත්ම හොඳ ධෛර්ය සම්පන්නව කටයුතු කරන තමන්ගේ කටයුතු ඉතාමත්ම හොඳින් සාර්ථක කරගෙන ඉදිරි ගමනේ සාර්ථකත්වයක් දැකිය හැකි කාලයක් වෙනවා. ඒ නිසාම සිංහ ලග්න ඔබ ජයග්‍රහණයක් කරා ළඟා වෙන්නේ. දෙසැම්බර් මාසයේ හා ජනවාරි මාසයේ 18 දක්වා කාලය ඔබට යම් තරමකින් හිතට දුකක් කරදරයක් ඇති කරන තමන්ගේ ඥාතීන් හිතයිසීන් දූ දරුවන් පිළිබඳව බොහොම සංවේදී අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවන අවස්ථාවක්. ඔබගේ පස්වෙනි රාශිය කියන්නේ ධනු රාශිය ගුරුට අයත් රාශියක්. ඔබගේ පස්වෙනි රාශියේ බුධ, සිකුරු, රවි, කුජ ආදී ග්‍රහ පීඨීමක් පිහිටන අතර මෙහිම ඔබගේ ලග්නයට පාප ග්‍රහයන් හැටියට සැලකෙන බුධ සිකුරුත් ගැවසෙනවා. ඔබගේ ලග්නයට සුභ ග්‍රහයන් හැටියට සැලකෙන කුජ ග්‍රහයත් මේ පස්වෙනි රාශියෙම ගැවසෙනවා. මෙම කාලය තුළ තමයි යම් අසහනකාරී පීඩාකාරී තත්ත්වයන් ඇති වෙන්නේ. ඔබ ධෛර්ය සම්පන්නකම නිසාම ඔබ ඉතාමත් බුද්ධිමත් ඥානවන්ත අයෙකු නිසාම ඒවා මැඩපවත්වා ගනිමින් යම්කිසි අධිෂ්ඨානයක් ඇතිව කටයුතු කරන කාලයක් වෙනවා. ඉතින් මෙම කාලය තුළදී සිංහ ලග්න ඔබ රාජ්‍යාංශයේ වැඩ කටයුතු වල නියැලෙනවා නම් සමාජ ක්‍රියාකාරීකයෙකු හැටියට වැඩ කටයුතු වල නියැලෙනවා නම් පොඩ්ඩක් පරිස්සම් වුණොත් හොඳයි. නීති අනුකූල පසුබිමක් තුළ පමණක් රාජකාරී කටයුතු වල නියැලීම වැදගත් වෙනවා. නැත්තම් ඔබ බොහෝ අපහසුතාවයන්ට ගොදුරක් බවට පත් වෙන අවස්ථාවන් වැඩි වෙන කාලයක්. තමන්ට පැවරෙන රාජකාරී කටයුත්ත නිසියාකාරව කරමින් මානසික සැහැල්ලුවක් ඇති කර ගැනීමට උත්සාහයක් ගන්න. අපි පිළිවෙලින් බලමු 2026 වසර සිංහ ලග්න ඔබට කොහොමද කියලා. 2026 ජනවාරි මාස 18 වෙනිදායින් පසු සිංහ ලග්න ඔබගේ රාශි කේන්දරයේ 6 වෙනි රාශිය වන මකර රාශියේ කුජ, රවි, සිකුරු, බුධ, චන්ද්‍ර ආදී ග්‍රහ යෝගයක් පිහිටන අතර ඔබගේ 8 වන මීන රාශියේ සෙනසුරු ග්‍රහයත් 11 වන මිථුන රාශියේ ගුරු ග්‍රහය ගමන් කරන කාලයක් වන ඉදිරි කාලය තුලදී ඔබට හිතවත් සහායකින් පිරිසක් රැඳෙන කාලයක්, රැකෙන කාලයක්. ඔබ ඔවුන් වෙනුවෙන් කැප වෙන කාලයක්. ඒ නිසාම ඔබගේ වැඩ කරන කාලය සීමා රහිත බවට පත් වෙනවා. ඒ නිසාම ඔබගේ ශරීර සෞඛ්‍යය පිළිබඳවත් යම් දෝෂ තත්ත්වයන් පැන නගිනවා. ඔබගේ 6 වෙනි රාශිය කියන්නේ රෝග පීඩාදී කතා කරන ප්‍රධාන තැනක්. ඒ නිසාම ඔබ නිසි වේලාවට ආහාර ගන්නෙ නැහැ. ජලය පානය කරන්නේ නැහැ. මේ ආදී කරුණු නිසා ශරීර දුර්වලතාවයට පත් වෙනවා. ඔබට හැකි සෑම අවස්ථාවකම නිසි ආකාරව ජලය පානය කරමින් පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීමට උනන්දු වීම ඉතාමත් වැදගත් වෙනවා. නැත්තම් ඔබගේ ඉදිරි කාලේ ඉතාමත්ම ගැටලු සහගත තත්ත්වයන් ඇතිවීමට ඇති ඉඩකඩ බොහොම වැඩි වෙයි. ඔබගේ බඩ ආශ්‍රිත රෝගී තත්ත්වයන්, මූත්‍රා ප්‍රදේශයේ රහස් ප්‍රදේශයේ ඇතිවන රෝගාබාධයන් පිළිබඳ වැඩි නැඹුරු වීමක්, ශල්‍ය කර්ම කිරීමට ගොදුරු වීමට ඇති ඉඩකඩ වැඩි වීමක් ආදී කාරණාවන් වලට මුහුණ දීමට සිදු වේවි. අත්පාවල ඇතිවන අසාමාන්‍යතාවයන්, අත්පා වේදනාවන්, හිරිවැටෙන ස්වභාවය, බොහෝ අවස්ථාවන් වලදී ශරීරයේ පණ ඇතිවීම ආදී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වේවි. ඔබගේ ශරීරයේ සමබරතාවය බිඳී යාම, ඇතම් අවස්ථාවන් වලදී ඔබගේ යම් කල්පවතින රෝගී තත්ත්වයන් වල පෙර දැනුම් දීමක් වෙනවා. ඒ නිසාම ඔබ බොහොම කල්පනාකාරී වන්න. මේ කරුණ පවසන්නේ ඔබ දැනුවත් කිරීමට පමණයි. 2026 කියන්නේ කුඩා දරුවන්ට ඉතාමත්ම හොඳ කාලයක්. හොඳ ශරීර සෞඛ්‍යයකට හිමිකම් කියන සිංහ ලග්න කුඩා දරුවන් යම් අත්අදහා බැලීම්, සොයා බැලීම් කරමින් ප්‍රායෝගික වැඩ කටයුතු වල නියැලෙමින් ඔහුගේ බුද්ධි වර්ධනය කරගන්නා කාලයක් වෙනවා. එම නිසාම දෙමව්පියන් ඔවුන්ගේ ඇතම් ක්‍රියාකාරකම් අව탁සිරු කිරීමෙන් වැළකී සිටීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි කුඩා දරුවන් රෝග පීඩාදී වැළඳීමත් බහුල කාලයක්. එම නිසා එම තත්ත්වයන් පිළිබඳ නිසියාකාර සොයා බලා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට උනන්දු වීම වැදගත් වෙනවා. අපි කලින් සඳහන් කළා කොහොමද සිංහ ලග්න දරුවන් බුද්ධිමත් කියලා. ඒ වගේමයි උසස් අධ්‍යාපනය ලබන දරුවන්, සාමාන්‍ය අධ්‍යාපනය ලබන දරුවන් ඔවුන්ගේ ක්‍රියාකාරී හැකියාවන් වල වර්ධනයක් ඇති කර ගන්න කාලයක්. පොතපතට මෙන්ම බාහිර ක්‍රියාකාරකම් වලින් ලබන දැනුම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ අතරතුරදී
ඔහුගේ කායික වර්ධනයක් ඇති කර ගනිමින් ක්‍රීඩා වලින් උසස් තත්ත්වයකට යෑමේ හැකියාවක් ලබන කාලයක් වෙනවා. එම නිසාම දෙමාපියන් හැටියට ඔබ එම තත්ත්වයන් සොයා බලා අවශ්‍ය සහයෝගය ලබා දීම වැදගත් වෙයි. වසරේ මුල් කාලයේදී ගෘහ ජීවිතයේදී යම් ගැටලුකාරී තත්ත්වයන් මතුවෙමින් දෙදෙනා නුරුස්සන ස්වභාවයක් ඇති වුවත් ඇතම් අවස්ථාවන් වලදී ආවේගශීලීව කටයුතු කරන ඔබ මධ්‍යස්ථව කටයුතු කිරීමට උනන්දු වීම වැදගත් වෙනවා. බොහෝ අවස්ථාවලදී ගෙදරින් පිට කාලය ගත කරන ඔබට 2026 වසරේවත් තමන්ගේ දරුවන් පිළිබඳව සොයා බලමින් තමන්ගේ භාර්යාව ස්වාමියා හා වැඩි කාලයක් ගත කිරීමට උනන්දු වෙනවා නම් ඔබට 2026 වසර ඉතාමත් ප්‍රීතියෙන් ගත කිරීමට හැකියාවක් ලැබෙන කාලයක් වෙනවා. බොහෝ අවස්ථාවන් වලදී සිංහ ලග්න ඔබ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර පිළිබඳව තරම් ඇල්මක් නොදක්වන මධ්‍යස්ථ අදහස් ඇති අයෙක් බවට සලකන්න පුළුවන්. එහෙත් මෙම කාලය තුළදී ඔබ ඒ පිළිබඳව වැඩි අවධානයක් දෙනවා. ඒ පිළිබඳව සොයා බලන කාලයක්. ඒ යම් පිහිටක් ලබා ගැනීමට උනන්දු වන කාලයක්. ඒ නිසාම ඔබ ආගම දහම පිළිබඳව සොයා බලමින් ඒ ආශ්‍රිතව කටයුතු කිරීමට නැඹුරු වන කාලයක් වෙනවා. ඒ ඔබගේ පෙරපින් මහිම නිසාම සිදුවන කාරණාවක් වෙනවා. ඔබගේ ආර්ථිකය වෙනදාට වඩා සැලසුම් සහගතව ඉදිරියට යාමට ඇති අවස්ථාවන් උදා කර ගනිමින් ඔබගේ පැවැත්ම දියුණු කර ගනිමින් යම් අඩිතාලමක් දමා ගැනීමට හැකියාවක් ලැබෙන වසරක්. ඒ නිසාම ඔබ යටතේ සේවය කරන උදවිය ඔබට යම් ගරුනාම දෙමින් ගරු සැලකිලි දෙමින් ඔබ යම් තත්වයකට උසස් කරන කාලයක් වෙනවා. එම නිසා ඔබ කුමන රැකියාවක නිරත වුවත් යම් ප්‍රධානත්වයක් දැරීමේ හැකියාවක් ලැබෙන කාලයක් වෙනවා. ඔබ අවංක වන්න, ඔබ නිහතමානී වන්න, පරාර්ථකාමී අදහස් ඇතිව කටයුතු කිරීමට උනන්දුවක් ගත්තොත් ඔබ බොහොම සාර්ථක වෙනවා. ඔබ කෘෂියංශයේ නියැලෙන අයෙක් නම්, එහෙම නැත්නම් ගොවිතැන් කරන අයෙක් නම් 2026 අප්‍රේල් මාසයේ අගභාගයෙන් පසුව කියන්නේ ඔබට ඉතාමත් සාර්ථකත්වයක් ගෙන දෙන කාලයක්. මේ අවස්ථාව සැලසුම් සහගතව ඔබ ඉදිරියට ගියොත් ඔබ යම් ස්ථාවරත්වයකට පත් වෙමින් ඔබගේ ආර්ථික මට්ටමේ යම් පිබිදීමක් ගෙන දෙන කාලයක් වෙනවා. සිංහ ලග්න ඔබ 2026 වසරේ යම් අමතර ආදායමක් කරේ හිත යොමු කරනවා නම් ඔන්න අප්‍රේල් මාසයෙන් පසු ඉතාමත්ම හොඳ කාලයක්. නව රැකියා අවස්ථාවන්ට විදේශගත වෙනවා විදේශගත වීමට නව ආයෝජන අවස්ථාවන්ට හොඳ කාලයක් වෙනවා. ඒ නිසා ඔබ යම් සැලැස්මක් ඇති කරගත්තොත් අමතර ආදායමක් කෙරේ හිත යොමු කරනවා නම් ඒ කාලය යොදා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. වසරේ මැද භාගයෙන් පසුව සිංහ ලග්න තරුණ තරුණියන්ට ඉතාමත්ම වාසනාවන්ත කාලයක්. ඔවුන්ගේ බලාපොරොත්තු සාර්ථක කරගනිමින් යුග දිවියක් කරා එළඹීමේ වාසනාව උදා වන කාලයක්. ඔබට ඉතාමත්ම හිතවත් අවංකව ආදරය කරන ඔබගේ ආදරයට නැවුම් අදහසක් දෙන ඔබගේ බලාපොරොත්තු සාර්ථක කර ගැනීම සඳහා වචනකින් හෝ උදව් දෙන ඉතාමත්ම ආදරවන්තියක් හෝ ආදරවන්තියක් හිමි කර ගැනීම භාග්‍ය උදා වන කාලයක් වෙනවා. කොහොම වුණත් 2026 වසර කියන්නේ සිංහ ලග්න ඔබට දියුණු වීමේ වසරක්. ඔබගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමේ වසරක්. මන්දගාමීව අලසව සිටි ඔබට යම් බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට පුළුවන් වසරක්. ඒ නිසාම ඔබගේ උනන්දුව වැදගත් වෙනවා. විශේෂයෙන් සිංහ ලග්න වැඩිහිටියන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ වසර මුල් කාට්ටුව තුළදී. රෝගී තත්ත්වයන් වල උස්සන්න වීමක්. ඇතැම් අවස්ථාවලදී අසාමාන්‍ය තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන අවස්ථාවන් ඇතිවිය හැකි බැවින් ඔබගේ රෝග පීඩාදී පිළිබඳ වැඩියෙන් උනන්දු වීම වැදගත් වෙනවා. විශේෂයෙන් සිංහ ලග්න ඔබ මේ වසරේදීවත් තමන්ගේ යහළුවන් තේරුම් ගැනීමට උනන්දුවක් ගත යුතු කාලයක් වෙනවා. මොකද ඔබ අපහසුතාවයට පත් කරමින් ඔබගෙන් ප්‍රයෝජන ලබාගෙන ඔබට වළකපන යාළුවන්ට වඩා එක් අයෙකු වටිනවා ඔබට අවංකම මිතුරු වෙස්යෙන් සිටින. ඒ නිසා ඔබ බුද්ධිමත් වන්න. විශේෂයෙන් ඔබගේ දෝෂයන් හැටියට දැකිය හැකි ඕනවට වඩා ඔබගේ අවංකකම, ප්‍රමාණයට වඩා අන් අය විශ්වාස කිරීම, රහස් සම්බන්ධතා පිළිබඳ වැඩි නැඹුරුතාවයක් දැක්වීම, තමන් පිළිබඳ ඕනවට වඩා සිතීම නිසා ඇතිවන අපහසුතාවයන්, බාධාකාරී තත්ත්වයන්, පීඩාකාරී තත්ත්වයන් පිළිබඳව එතරම් හිත යොමු නොකිරීම, අවදානම් තත්ත්වයේදී කටයුතු කිරීමෙන් ඇතිවන අනතුරුවල බහුල වීම දැකීමට හැකිවීම මේ ආදී කාරණා පිළිබඳව වැඩි සැලකිලිමත් බවක් දැක්වීම වැදගත් වෙනවා. මෙම් පලාඵල විස්තරය සියලුම සිංහ ලග්න හිමියන් සඳහා පවසන පොදු පලාඵල විස්තරයක්. එම නිසා ඔබත් මෙම පිළිබඳව තීරණ ගැනීමට ප්‍රථම තමන්ගේ පුද්ගලික හඳහන කේන්දරය හා සංසන්දනය කිරීම වැදගත් වෙනවා. ඔබත් කැමති නම් ඔබගේ හඳහන කේන්දරය පරීක්ෂා කර ගැනීමට 077 979 28 77 දන්න අංකයට පණිවිඩයක් යොමු කරන්න.